අපි මේ එකතු වෙලා ඉන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන දෙවන කොටස එක්ක. අපි කලින් කොටසේදී කතා කරා අවුබ්බා මූලධර්මය අනුව පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන අණුපිළිවෙල. ඒකේ හුන්ස් නීතිය කියලා නීතියක් තියෙනවා. ඒ නීතියේදී මෙන්න මෙහෙමයි කියන්නේ. හුන්ස් නීතිය. පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට උපශක්ති මට්ටමක තියෙන කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. මේ කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන හිතන්නකෝ. ඒ ඉලෙක්ට්‍රෝන 3 පිරෙන්නේ භ්‍රමණ සමාන්තර වෙන විදියට යුගල් වීම ආරම්භ වෙන්නේ සෑම කාක්ෂිකයකටම ඉලෙක්ට්‍රෝනයේ බැගින් පිරීලා අවසන් වුණාට පස්සේ. හුන්ස් නියමයෙන් කියවෙන්නේ මෙන්න මේ સિદ્ધාන්තය. හරි. ඒ කියන්නේ උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ භ්‍රමණ සමාන්තර වෙන විදියට. භ්‍රමණ සමාන්තර වෙන විදියට. මේ සමාන්තර වීමෙන් පස්සේ තමයි ප්‍රතිසමාන්තර වීම. ඒ කියන්නේ යුගල් විදියට ප්‍රතිවිරුද්ධ දිශාවලට ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ යුගල් වීමේදී පමණයි. අපි උදාහරණයක් විදියට P උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය බලමු. මෙහෙමනේ. අපි ඒක P උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 6 පිරෙන ආකාරය බලමු. මේක තියෙනවා P1, P2, P3, P4, P5, P6 කියලා ඉලෙක්ට්‍රෝන 6ක්. කාක්ෂික තියෙන්නේ කොහොමද? කාක්ෂික තියෙන්නේ Px, Py, Pz කියලා කාක්ෂික 3ක් තියෙනවා. ඉතින් අපි කාක්ෂික ටික සූදානම් කරගන්න යන්නේ. ඒක පුරවන්න තමයි ඊළඟට යන්නේ. හරි. බලන්න. එක පළවෙනි ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ x කියන කාක්ෂිකයට. අපි ඒක ලකුණු කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් නම් x පිරුණා y පිරුණා. තුනක් නම් x පිරුණා y පිරුණා z පිරුණා. මෙන්න හතරක්. මුලින්ම තුනක් මේ විදියට භ්‍රමණ සමාන්තර වෙන විදියට පිළියෙල කළා. අන්තිම එක විතරක් මේ විදියට එකතු කරනවා. ඒ වගේම අනිත් තුනක් පුරවලා 4 මෙන්න 5. මෙන්න ඉලෙක්ට්‍රෝන 6ක් කාක්ෂික 3කට පිරෙන විදිය. පැහැදිලිනේ? හරි. මෙන්න මේ කාක්ෂිකයක් තුල තනියම ඉන්න ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මේවට කියනවා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන කියලා. එහෙනම් මෙතන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 1යි. මෙතන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 3යි. මෙතන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 2යි. බලන්න එකක් යුගල් වෙලා. මෙතන යුගල් වීම දෙකක් තියෙනවා. ඒ හින්දා ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන 1යි. අන්තිම අවස්ථාවේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ඇත්තෙම නැහැ. ඒ වගේම මෙතන ස්ථායි අස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස තියෙනවා. ඒක හොයාගන්න මෙහෙමයි. ඕනෑම කාක්ෂිකයක අර්ධව පිරුණු වින්‍යාසය සහ සම්පූර්ණයෙන් පිරුණු වින්‍යාසය ස්ථායි විදිහට තමයි අපි සලකන්නේ. එහෙනම් අර්ධව පිරුණු වින්‍යාසය සහ ස්ථායිව පිරුණු වින්‍යාසය P3 සහ P6 වඩා ස්ථායි. අනිත් ඒවාට සාපේක්ෂව මේවා ස්ථායි. මෙතන P3 තමයි වඩාත්ම ස්ථායි වෙන්නේ. ඒ කියන්නේ P1, P2, P4, P5ට වඩා P3 කියන එක ස්ථායි. P3ටත් වඩා ස්ථායි P6. එහෙනම් සම්පූර්ණ පිරුණු වින්‍යාසය තමයි වඩාත්ම ස්ථායි. අර්ධ වින්‍යාසය ඊට අඩුවෙන් ස්ථායි වෙනවා. ඉතිරි සියල්ල සමානව
අස්ථායි වින්‍යාස විදියට තමයි අපි සලකන්නේ. D උපශක්ති මට්ටම බලමුකෝ. D උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 10 තියෙන්නේ කාක්ෂික 5ක. කාක්ෂික 5 ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට අර්ධව පිරිච්ච D5 කියන එක අර්ධ ස්ථායි. ඒ වගේම ඉලෙක්ට්‍රෝන 10ම පිරිච්ච මේ වගේ සම්පූර්ණයෙන් පිරිච්ච වින්‍යාසය වඩාත් ස්ථායි විදිය තමයි අපි සලකන්නේ. පැහැදිලිනේ? හරි. D5 සහ D10. මේ ස්ථායිතාව නිසා පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී විශේෂව වෙනස් වෙන තැන් කීපයක් තියෙනවා. දැන් බලමු මෙන්න D4S2 D4 කියලා කොහේ හරි වින්‍යාසයක් ආවොත් 3D4. හරි? ඔහොම වින්‍යාසයක් ආවොත් ඔය වින්‍යාසය වඩාත් ස්ථායි වෙන්න 3D5 4S1 විදියට සැකසෙනවා. ඒ වගේම මෙන්න මේ අවස්ථාව බලමුකෝ. 4S2 3D9. මේ වින්‍යාසයත් සැකසෙනවා 4S1 3D10 විදියට සැකසෙන්නේ නැහැ. හරි? මේ වගේ සැකසීම වෙන්නේ මෙන්න මේ කාක්ෂික අතර ලොකු ශක්ති වෙනසක් නැත්තම්. ඒ කියන්නේ මේ ප්‍රධාන ශක්ති මට්ටම් 4 සහ 3 අතරේ ලොකු ශක්ති පරතරයක් නැත්තම් මේ විචලනය සිද්ධ වෙලා ඉලෙක්ට්‍රෝනයක් යාබද උපශක්ති මට්ටමට ශක්ති මට්ටමට පයින්නවා. ඒක තමයි මේ ක්‍රියාවලිය. නමුත් S සහ P අතරේ විශාල ශක්ති වෙනස්කමක් තියෙන නිසා මේ අතරේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදියට ටයිටේනියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලමු. ටයිටේනියම් කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 22ක් වන මූලද්‍රව්‍යයක්. එහෙනම් මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 22ක්. එහෙනම් අවුහ්බා මූලධර්මය අනුව අපි බලමු ඉලෙක්ට්‍රෝන කොහොමද පිරෙන්නේ කියලා. පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පළවෙනි S උපශක්ති මට්ටමේ S කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන දෙකක් මුලින්ම පිරෙනවා. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටමට යනවා. දෙවෙනි ශක්ති මට්ටමේ S උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙනවා. දෙකේම P කියලා එකකුත් වෙනවා. එකට 6ක් පිරෙනවා. ඉලෙක්ට්‍රෝන 10ක් සම්පූර්ණයි. ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමට යනවා 3S. ඊළඟට 3P වලට 6ක් පිරෙනවා. ඊට පස්සේ එන්නේ 4S2. එතෙන්ට පිරෙනවා 20යි. අවසාන එක 3D2 විදියට මේක පිරෙනවා. අපිට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පහසු වෙනවා. අපි අවුහ්බා මූලධර්මය අනුව 1S2 ඉඳන් 6S2 දක්වා ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය කොහේ හරි ලියාගෙන තිබ්බනම් මේක අපි මතකයෙන් ලියන්න පුරුදු වෙලා තියෙන්න ඕන. එහෙනම් මේ තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වොත් අපිට මේ ටික ශක්ති මට්ටම් අනුපිළිවෙලට පිළියෙල කරලා පෙන්වන්න ඕන. බලන්න 3P6 3D2 4S2 විදිහට තමයි අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙන්නේ. එකත් පැහැදිලි. තව උදාහරණ කිහිපයක් කරමු. අපි ආසනික් කරමු. බලමු ආසනික් වල ඉලෙක්ට්‍රෝන 33ක් තියෙනවා. පරමාණු ක්‍රමයක් 33 හින්දා 1S2 2S2 2P6 3S2 3P6 4S2 3D10 වෙනකොට 30යි 4P3 වෙනකොට 33යි. මේ තියෙන ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හැදුවොත් 2S2 2P6 3S2 3P6 3D10 4S2 4P3 විදියට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියන්න ඕන. මෙතන පැහැදිලිනේ වෙච්ච වෙනස්කම ශක්ති මට්ටම් අනුපිළිවෙලට ලිවීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඔක පැහැදිලි කරගන්න. ඊළඟට බලමු ක්‍රෝමියම් වගේ විශේෂ එකක් ලියලා ඔයගොල්ලෝ තනියම ලියන්න ඕන. මෙන්න මේක කොබෝල්ට් 27 ලියන්න. ඊට පස්සේ ස්ක්‍රොන්ටියම් 38 ලියන්න. ටින් 50 දක්වා ලියන්න. මේ ක්‍රෝමියම් කියන එක විශේෂයෙන් මම පොඩ්ඩක් ලියලා පෙන්නන්නම්. ක්‍රෝමියම් 24. මේක ලියාගෙන ගියොත් සාමාන්‍ය විදියට ලියනවා නම් 2S2 2P6 3S2 3P6 4S2 3D4 විදියට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. නමුත් මේක වැරදි. මොකද
මෙහි විදියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙනට වඩා මෙයා මේක ස්ථායි ව්‍යුහයක් විදියට හදාගෙන 4s2 3d5 විදියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නැවත සකස් කරගන්නවා. ඉලෙක්ට්‍රෝන පිරීම සකස් කරගන්නවා. ඒක චුට්ටක් මතක තියාගන්න මේ වගේ ස්ථායි වෙන අවස්ථා. මොකද විභාගේ දහන්නේ අපිට ඔන්න වගේ මගහැරෙන පොයින්ට් වලින්. හරි. මේ කොටසෙන් අපේ අද දවසේ පාඩම අවසන් වෙනවා. ඔයගොල්ලෝ තවත් අවර්තාවකයේ තියෙන මූලද්‍රව්‍ය ඇසුරු කරගෙන මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස, ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය හොඳට ගෙදරදී ලියලා ප්‍රැක්ටිස් වෙලා අභ්‍යාස කරලා මේකේ දැනුම හොඳට වර්ධනය කරගන්න.